මොණරාගලට 34යි, කුඹල්වලට 30යි, බෙරගලට 35යි. ඒ කියන්නේ මේ වැල්ලවාය නගරයට තමයි අපි සේන්දු වෙන්නේ. වැල්ලවාය නගරයට කලින් බුදුරාගල රජමහා විහාරයට යන්නත් පුළුවන්. එතකොට අපි වැල්ලවාය නගරේ හරි මැදින් යන්නේ නැතුව වම් පැත්තේ පාරෙන් දානවා බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන්. ඔයාලට ඕනනම් කෙලින් පාරෙන් යන්නත් පුළුවන්. බස් ස්ටෑන්ඩ් එක පහුවෙලා ඉස්සරහට දානකොට වමට දැම්මොත් බෙරගලට යන්න පුළුවන් කොස්ලන්ද හරහා බෙරගල හපුතලේ පැත්තට. දකුණට දැම්මොත් මොණරාගලට යන්න පුළුවන් බුත්තල හරහා. එතකොට අපි යන්නේ කෙලින්ම ඉස්සරහට ඇල්ලට, ඇල්ල දෙමෝදරට, කුඹල්වලට යන්නේ කෙලින් පාරේ. වැල්ලවාය කියන්නේ ඌව පළාතට පිවිසෙන වැදගත් නගරයක්. මෙතනින් කඳුකරයට යන මාර්ග කීපයක්ම වෙන් වෙනවා. බොහෝ සංචාරකයන් ඇල්ල සහ යාල නැෂනල් පාක් අතර ගමන් කරන විටත් මේ ප්‍රදේශ පහු කරනවා. මෙච්චර වෙසක් පොය වෙලත් මේ පාරේ නම් දන්සල් ගොඩක් අඩුයි.